Hi, welcome back to my YouTube channel. අපි හැම අවුරුද්දෙම අපේ නිමාඩුවට කොහේ හරි ට්‍රිප් එකක් යනවා. අනිවාර්යයෙන්ම දවස් 3ක නැත්නම් 4ක. මේ පාර අපි යන්නේ දවස් 3ක ට්‍රිප් එකක්. ඒ යන්නේ සිරිපාදය නුවරඑළිය යන්න තමයි. අපි මෙතන නතර වුණා උදේට කන්න. අපි කාලා ආයෙත් අපේ ගමන යන්න පිටත් වුණා. මට මෙතනදී කියන නම නම් මතක නැහැ. එතන වතුර මාර කූල්. ඒ ප්ලේස් එක මාරම ලස්සනයි. මම ඉතින් මේ වගේ තැන් වලට ගොඩාක් ආසයි. අපි යනවා මග. අපි මේ අවුරුද්දේ යන්නේ නුවරඑළියේ සිරිපාදේ ඒ අවට තියෙන දේවල් බලන්න. ඉතින් අපි ඉස්සෙල්ලම යන්නේ සිරිපාදේ. මේ අපි සිරිපාද යන අතර මග තමයි. මේ සබාදාමට මම නම් මාරම ආසයි. නගරේ ඉන්න ගොඩක් අය මම හිතනවා මේ සබාදාමට මම වගේම ආස කරනවා ඇති කියලා. ඉතින් අපි මේ ඉන්නේ යන ගමන් සිරිපාදයට. ඉතින් ආලට කියන්න මේ ඉන්නේ අපේ නඩේපිරා හසන්ත මාමා. අපි ලොග් එක බලලා ආරෙමට කෝල් කරලා ගන්න. මොනවද අක්කෝ කියන්නේ කියලා. අපි යන ගමන් මෙතන නතර වුණා. අපේ අම්මලන්ට සිරිපාදට යන්න කලින් මෙතන පඳුරු දාන්න ඕනේ කියලා. එතනත් මාර ලස්සනයි ප්ලේස් එක. මෙතන උඩට නැග්ගාම පේන view එක මාරම ලස්සනයි. ඔයාලා එතනට යනවා නම් මේ පන්සලට අත් කපපුව එහෙම ඇඳගෙන යන්න එපා. මොකද එහෙම යන්න දෙන්නේ නැහැ. එහෙම අත් කපලා කොටට වගේ ඇඳන් ආවොත් එතන එළියේ ඉන්න කියලා එයාලා කියනවා. අතුරට එන්න දෙන්නේ නැහැ. ඒ නිසා ඔයාලත් එතනට ගියොත් ඔයාලා අනිවාර්යෙන් පිළිවෙලට ඇඳගෙන යන්න, නැත්නම් ඇතුළට යන්න හම්බෙන්නේ නැහැ. අපේ අම්මලා ඉතින් පන්සලෙන් වැඳලා පඳුරු දාලා ඇවිල්ලා අපි නතර වුණා ෆොටෝස් ගන්න ලස්සන ලොකේෂන් එකක. මම නම් ආසයි ෆොටෝස් ගන්න. මොකද ඒව තමයි කවදා හරි මතකයන් වෙලා තියෙන්නේ අපිට. ලොග් එක එඩිට් කරද්දී හිතට තියෙන නම් මාරම සතුටක්. මොකද පවුල එකට ඉන්නවා කියන්නේ එතන සතුට විතරමයි තියෙන්නේ. ඉතින් අපි නතර වෙලා හිටපු හොටෙල් එකට සිරිපාදේ පෙනුනේ මෙන්න මේ වගේ. ඉතින් අපි මේ දෙවැනි දවස අපි අද යනවා අඹේවැල. අද නම් වැඩි තැනක ඇවිදින්න ප්ලෑන්ස් නැහැ. මොකද අපි කාලා නාලා හැමදේම කරලා පිටත් වෙද්දී අඹේවැලට එන්න 12ත් පහු වෙලා. ඉතින් අද වැඩි කොහෙවත් ඇවිදින්න නැහැ. අපි කෙලින්ම යන්නේ අඹේවැලට. මේ වෙද්දිත් අපේ අෂ්ට ටිකක් සනීප මදි. මොකද යාර දේශගුණය වෙනස් වෙච්ච නිසා ටිකක් උණ ගතිය තිබ්බා. ඒත් ඉතින් එයාට උණ කියලාත් නැහැ. ඉතින් එයාට ඇවිදින්න තියනවා නම් ඊට එහා දෙයක් නැහැ. ඉතින්
වෙච්චුටි බබාත් පයින් එහෙට මෙහෙට ඇවිද දඟල හිටියා. එයාට මම නම් අම්බේ වෙලා ආපු ෆස්ට් ටයිම්. ඉතින් මට මෙහෙ ඇවිල්ලා වෙන අද අත්දැකීමක් නැහැ. මටත් ටිකක් සීතල දරා ගන්න හරිම අමාරුයි. මොකද අපේ එහෙ තියෙන දේශගුණයි මෙහෙ තියෙන දේශගුණයි ගොඩක්ම වෙනස්. මොකද අපි ඉන්නේ නගරබදවනේ. අපි එහෙට එද්දි ටිකක් වැස්ස ගතිය තිබ්බා. චූටි පොන්ද වැටුණා. ඉතින් ගොඩාක් සෙනග ඇවිල්ලා හිටියා එදත්. මොකද ස්කූල් නිවාඩුව නිසා වෙන්නේ නැති ගොඩක්ම හිටිය මුස්ලිම් අය. ඉතින් අපි යමු බලන්න. අපි ආවා අම්බේ වෙල. මගේ ෆස්ට් ටයිම් ඉතින් බලමු අම්බේ වෙල කොහොමද කියලා. මාරකෝ සිකුවිතර මාර විදියට සෙනඟ ඇතුළෙත් ගොඩාක් සෙනඟ හෙට මෙහෙට යන්නත් බැරි තරමට සෙනඟ හිටියා. ගොඩක්ම හිටියේ ඇවිල්ලා මුස්ලිම් අය. පොඩි ළමයිතුත් ගොඩක් හිටියා. ඉතින් හරි අමාරුයි ඉතින් හෙට මෙහෙට යන්න එච්චරට සෙනඟ. මේ පේනවා නේද? සෙනඟ මෙච්චර ගොඩක් හිටියා. මේ ලොග් එක බලන්න ඔයාලා ඒ පැත්ත නෝකත් dia malu juga ya, malu cool. Habis lekat hari kamu lagi darah ganda na. Board bukan मैं योगर्ट खाऊं आउटलेट योगर्ट खाऊं मैं पर्स को अलग है ना रैप में अलग है मगे पर्स का ए मैं टिकट बालना है वो बालन है टिकट मांगा आप पे देखो आ गावने हाँ एडिट दार එළියට දාන්න. මේක උඩට යන්න තියෙන ඇවිදින්නේ කැමියක් අපෝ සීතලයි. අපහට සීතල වැඩි නිසා අපි වාහනේ. ඒ කොහෙන්ද ගන්න තියෙන්නේ? අන්න ගිහිල්ලා ගියෝ කට්ටිය වෙන මෙතන ඉන්නේ. අන්න ආදිගෝ බෝර්ඩ් මම හින්දිරිය මෙතන. මං ගන්නද? පොඩි ඉන්න අපි අම්මෝ මොකද කියන්නේ පස්සේ මොකද දික්කලා තමයි. යාවා යෝගට් කන්න මෙච්චර මේ සීතලේ. අෂ් උඹද හැබැයි එයාමට ඔයාමට මනාප නම්බන් අපි චුත්තාලයන් ඉතිරිකලේ බං ඔයාමට මනක්ක නම්මන් හවසට කැන්නන් යන මායි යශි කොහේ ගියත් ඉතින් කෝලන් තමයි.
අපි දැන් ඉතින් ටික්ටොක් එකක් කරන්නත් අමතක කරේ නැහැ. මොකද එහෙම එකක් තියෙන්න එපයි. ඉතින් දැන් අපි යනවා. අපි නතර වෙන්න හිතන් ඉන්න තැනට. අපි නතර වෙලා ඉන්න හිතන් හිටපු තැනට අපිට යන්න බැරි වුණා. මොකද අපි කලින් එතන බුක් කරේ නැහැ. අපි හිතාගෙන හිටියේ ඇවිල්ලා බුක් කරන්න. ඒත් අපි එද්දී හැම තැනම බුක් කරලා ඉවරයි. ඒක නිසා අපිට බුකින් එකක් කොහෙන්වත් දාගන්න බැරි වුණා. අපිට අන්තිමට ඉන්න උනේ පන්සලක. ඉතින් මම කියන්නේ ඔයාලා එන්න කලින් අනිවාර්යෙන් බුකින් එකක් දාලා එන්න. අපි රෑ නිදාගත්තා නම් කිසිම දෙයක් පේන්නේ නැහැ. මොකද අපි රෑ වෙලානේ ආවේ. උදේ නැගිටලා බලද්දී අපිට අවට පෙන්වන්නේ මෙන්න මේ විදියට තමයි. මෝරම ලස්සනයි. මම හිතන්නේ එතන කීල්ස් එකේ. ඉතින් මට නම් එන්න හිතුනේ නෑ ළමයි මෙහෙ දාලා මම එච්චරට ආසයි. අපි එහෙන් පිටත් වෙලා ඉස්සෙල්ලම ගියේ ගෙදරි පාර්ක් එකට. මම vlog එක edit කරද්දී මට හොඳටම සනීප නැහැ. ඒක අතහරින්න මේක ඔයාලට තේරෙනවා ඇති. ඉතින් අපි යම් බලමු ටිකට් පාක්. කතානේ සර්. ඇත්තට මගේ ෆස්ට් ටයිම් තමයි මම නොඑලිය ආවේ. ඉතින් මම ගොඩක් ආසාවෙන් හිටියා මගේ හස්බන්ඩ් එක්ක එන්න. ඉතින් අද මම එතනට ආවට මාර හැපි. ඉතින් අපි මෙතනින් ටිකට් අරගෙන ඇතුළට ගියා. අපි යමු. මේ මල් මාර ලස්සනයි. ඊට වඩා ඇතුළේ ලස්සන මල් තිබ්බා. ඒ අතරේ මාත් ලස්සන මලක් තමයි. වෙන නැතුවට. ඒ කොන්ට්‍රැක්ට් චාටරද? කියන්නකෝ. නෑ හොඳයි. අනේ බලාගෙන නැහැ යන්න. අපේ හස්බන්ඩ් නම් හරි බයයි අපි චූටි බබාව එක්කගෙන යන්න. ඒත් බබා කියද්දි මම බබාව එක්කගෙන ගියා. මොකද බබා වුණත් කැමති ඒකටම ගන්න ඉඳලා පුරුදු කරන්න ඕනේ. මගේ බබාට තාම අවුරුද්දයි මාස 4යි. ඉතින් එයා දැන් නම් හැම තැනකම වගේ ඇවිදලා තියෙනවා. මොකද මං එයා චූටි කියලා බැලුවේ නැහැ. මං යන හැම තැනම එයාව එක්කගෙන ගියා. මොකද මට ඕනි දවසක කියන්න මගේ අම්මා මාව හැමතැනම එක්කගෙන ගිහින් තියනවා කියලා. මොකද මමත් මාර ආසාවෙන් ගොඩක් සතුටෙන් කියනවා මගේ අම්මත් මාව මේ ලංකාව වටේම ඇවිදින්න එක්කන් ගිහින් තියෙන්නේ කියලා. ඒ වගේ මගේ බබත් දවසක ඒ විදියටම කියයි. අත්තරිනස බෑ මේ බැලස් ගායට අඩවන්නට යන්න. මේ ඉන්නේ ඉතින් අපේ ලෝකේ අපේ අශ්බබ්. එයා කැමති නැහැ වඩාගෙන යනවට. එයාට ඕන බිම බහලා යන්න. එහෙනම් අමාරුවෙන් තමයි මේ වඩාගෙන යන්නේ. ඉතින් චූටි බඩගින්නක් ආවා. යා ඉතින් කන්න කොහෙ ගියත් ෆොටෝ ගන්න පිස්සුම. එතනින් බර්ගර් එකක් කාලා අපි ආයෙත් ගියා දළදා මාලිගාවට. ඒ යද්දිත් සෙනඟ ගොඩක් හිටියා පොලිමේ. වැව රවුම් වෙන සෙනඟ. එච්චරට මාර විදියට සෙනඟ හිටියා. ඉතින්
එහෙම තමයි. අපේ බබා නම් ඉතින් කාගේ හරි අතේ යනවා. මොකද මේ පේනවනේ එයා දැන් සීයේ අතේ ඉස්සෙල්ලාවේ ලොකෝ මත් එක්ක දැන් යන සීයත් එක්ක. එයා මගේ හස්බන්ඩ්ගේ අතේ යනවා ගොඩක් අඩුයි. මොකද එයා ගොඩක් ඉන්නේ එයාගේ ලොකෝ මේක ඒ වගේ සීයත් එක්ක. අපි දෙන්නගේ අතේ ඉන්නේ හරිම අඩුවෙන්. ඔයාලට මගේ ලොග්ස් බලනවා නම් අනිවාර්යෙන් ඔයාලා ඒක දන්නවා ඇති. ඉතින් අපි කියා මෙන්න මේ නාන අලියා ඉතින් පැටියෝ ගන්න යන නාගන්න කියලා අපි ටිකක් වෙලා යනවා නැහැටි බලලා එන්න ආවා. අපි දැන් යන්නේ සඳකිරි සෑයට. More dasar iwe ganne. Kasaram pinetti. ඉතින් අපි යන්න හිතාගෙන හිටපු අන්තිම තැනටත් ආවා. මෙහෙට එද්දී නම් 7:08 විතර වෙලා අපි හිතුවට වඩා රෑ වුණා ඇති. මොකද නුවර පාරේ ට්‍රැෆික් එක වැඩි. ඒ නිසා අපිට ගෙදර යද්දී ගොඩක් රෑ වුණා. ඉතින් මේ පාරත් මගේ 2025 family trip එක මෙතනින් ඉවරයි. මගේ vlog එක බලපු ඔයාලා ඔක්කොටම thank you. මම subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා මං ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. අපි හම්බ වෙමු තවත් එමු unpack video එකකින්. මොකද මගේ තව video unpack video එකක් එන්න තියෙනවා. ඉතින් අතට ගිහින් එන්න bye.